ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් තියෙන ගඟ. මේක ඇවිල්ලා නිල්ලලා ගඟ. නිල්ලලා ගඟ කිව්වම ඔයාලට මතක් වෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම මතක් වෙන දේ තමයි කිඹුල්ලු. ඇත්තටම මෙහි කිඹුල්ලු නෑ. මේ නිල්ලලා ගඟ තමයි, හැබැයි කිඹුල්ලු නෑ. මේ හරිය තියෙනවා නාන්න තැන් තියෙනවා. කැම්පින් කරන්න තැන් තියෙනවා. ලස්සන පරිසරයක් තියෙනවා. ඔයාලට මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න පුළුවන්. එතනම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට මොන වගේ ලස්සන තැන් තියෙන්නේ කියලා. ඇත්තනම හරිම පැහැදිලි වතුර තියෙන්නේ. පැහැදිලි පිරිසිදු වතුර තියෙන්නේ. මේවයි නම් එච්චරම ගැඹුර නෑ. ඒ වුණාට ගැඹුර තැන් තියෙනවා, නාන්න පුළුවන් ලස්සන තැන් තියෙනවා. මේ ගලාගෙන එන වතුර ඔයාලට පේන විදිහ හරිම පැහැදිලි ලස්සන ගලාගෙන එන වතුර තියෙන්නේ. මේ වතුර ගලාගෙන එන වතුර තියෙන්නේ. සාමාන්‍ය මේ හරිය කොටපොළ බහු කරලා දෙනියයි පැත්තට එනකොට තියෙන ගඟ තමයි මේක. මේ නිල්ලලා ගඟම තමයි. සාමාන්‍යයෙන් මේ ගඟ මේ හරියට කියන්නේ හිඟුරු පනාගල කියලා. හිඟුරු පනාගල ඉඳන් සාමාන්‍යයෙන් කොටපොළ ඉඳන් දෙනියයි පැත්තට තියෙන ඒ තැන්වල තමයි නාන්න පුළුවන්. සාමාන්‍ය මොරෝක පිටබැද්දට පහුණාන් පස්සේ නම් කොහොමත් නාන්න බෑ. නාන්න බෑ කියන්නේ ඒ බෑ කිඹුල්ලෝ ඉන්නවා. වතුර එක තැන තියෙන්නේ, මේ වේ ගලාගෙන බහින්නේ නැහැ. වතුර බොරයි, වතුර ගැඹුරුයි, මඩ වතුර තියෙන්නේ. ඉතින් ඒවයි නාන්න බෑ, කිඹුල්ලෝ ඉන්නවා. ඒ වුණාට මේවයි නාන්න පුළුවන්. නාන්න පුළුවන් ලස්සන මාර ලස්සන දැන් තියෙනවා. ඔයාලට පේනවා මේ වතුර මාරම පිරිසිදුයි. මාරම පිරිසිදු වතුර තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේ හරිය නාන්න පුළුවන් තැන් තියෙනවා. මේ හරිය ටිකක් ගැඹුරයි. නාන්න පුළුවන් ගැඹුරු තැන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි අඩි 6ක් 5ක් වගේ ගැඹුර ලස්සන තැන් තියෙනවා. මේ බලන්න මාර පිරිසිදු වතුර. සාමාන්‍ය නිල්වලා කිව්වන් පස්සේ මිනිස්සු ඇත්තටම බයයි. බය කියන්නේ කෙලින්ම මේ පැත්තේ මිනිස්සු දන්නවා මේවයි කිඹුල්ලු නෑ කියලා. ඒ වුණාට නිල්වලා කිව්වන් පස්සේ කිඹුල්ලු ඉන්නවා කියලා තමයි හිතන්නේ. කිඹුල්ලු ඉන්නවා. ඉන්නේ පිටබැද්දරින් පටන් ගත්තම ගඟ වැටෙන තැන එනකම් මාතර මෝය කටුර යනකම් කිඹුල්ලු ඉන්නවා. පිටබැද්දරින් පටන් ගත්තම මාතර මෝය කටුර යනකම් කිඹුල්ලු ඉන්නවා. මේ හරිය නැති වෙන්න හේතුවක් තමයි සාමාන්‍යයෙන් වතුර එක තැන තියෙන්නේ ගලාගෙන බහිනවා. අනිත් එක වතුර පැහැදිලි. වතුර එච්චර ගැඹුර තැන් නැහැ. සාමාන්‍යයෙන් අපිට නාන්න පුළුවන් හොඳම තැන් තමයි තියෙන්නේ. සාමාන්‍ය මේවයි නාන්න පුළුවන්. මේ බලන්න මේ හරිය නාන්න පුළුවන්. මේ හරිය සාමාන්‍යයෙන් අඩි මේ කිට්ටුව බැලුවම පස්සේ අඩි 5ක 6ක වගේ ගැඹුරක් තමයි තියෙන්නේ. අඩි 5ක් 6ක් වගේ ගැඹුරක් තමයි තියෙන්නේ මේ. ඇත්තටම ගලාගෙන යන වතුර මේ. ගලාගෙන යන වතුර තියෙන්නේ. තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු මොන වගේද කියලා. ලස්සනක් මේ හරි ලස්සන ගල් ගොඩවල් එක්ක ලස්සන වතුර පාරවල් ගලාගෙන බහිනවා. ඔයාලට පේනවා ඇති මේ බලන්න. මේ වලට කියන නම තමයි සතඹලේ වල. අපේ ගමේ තියෙන මේ වලට කියන්නේ සතඹලේ වල කියලා. මේ බලන්න මේ හරිය වැලිත් එක තියෙන ඉවුරක් තියෙන්නේ. මේ වලට කියන්නේ සතඹලේ වල කියලා. හැබැයි වහින කාලෙට මීට වඩා ගොඩක් ගැඹුරයි. සාමාන්‍යයෙන් අඩි 7ක 8ක වගේ ගැඹුරක් තියෙනවා. අවුව වැටෙන මේ ගහකොළ වලින් වැහිලා තියෙන්නේ. මේ වල මේ ගස් කොළන් වලින් උඩින් වැහිලා තියෙන්නේ. අර තියෙන්නේ බැදිදෙල් ගහ. මේ ගහ බැදිදෙල් ගහ. මෙතනින් පල්ලෙහා තමයි ගඟ තියෙන්නේ. අපේ ගෙදර නම් තියෙන්නේ මෙන්න මෙතනින් උඩු පැත්තේ උඩ. පේන්න නෑ සාමාන්‍යයෙන්. ඔයාලට ලං කරලා පෙන්නන්නම් ගෙදර තියෙන තැන. මෙන්න මෙතන තමයි අපේ ගෙදර තියෙන්නේ. මෙන්න මේ ගහට එහා පැත්තෙන් පේන අර මෙතන තමයි ගෙදර තියෙන්නේ. මෙතෙන් දෙතරම් පේන්නේ නැහැ ගෙදර. ගස් වලට වැහිච්ච හින්දා. මේ අඩි 100ක් විතර කන්ද උඩ තමයි අපේ ගෙදර තියෙන්නේ. මම ගෙදර වීඩියෝ එකක් පස්සේ දාන්නම් ඔයාලට. මම කියන්නේ මේ නිල්ලලා ගඟේ සාමාන්‍යයෙන් ඔයාලා
පැට්න යනවා නම් පැට්නට පැට්න ඉතින් ගොඩාක් සෙනග ඉන්නවා නිදහසේ නාගන්න එහෙම ලස්සන තැන් තියෙනවා මම පොඩ්ඩක් ඉස්සරහට ගිහලා පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට ගිහලා පෙන්නන්න අපි තා ටුක්ටක් ඉස්සරහට ගිහින් බලමු එන්න බලන්න කැම්පින් කරන්න සුපිරිම පොට් එක මෙතන කැම්ප් එකක් ගහගෙන ගිනි මෙලයක් ගහගෙන ආයි සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන් වතුර පාරක් තියෙනවා ඉතින් මේ වගේ තැන් වලට එන්න පුළුවන් නම් අර අතන ඉන්නවා හැබැයි එන කබරේ ඔයාලා හිතුවේ කිඹ්ලේ කිඹුල් නෑ මෙහි ඒ කබරේ කිඹුලෙක් නෙමෙයි කබරේ හොඳේ බලා ගන්න පුළුවන් ඒක කබරයක් කිඹුලෙක් නෙමෙයි මොකද මේ හරිය කිඹුල්ලු නෑ මේ කබරේ මේ බානයි එහෙගෙන යන ලස්සන වතුර පාරක් තියෙන්නේ මේ හරිය කැම්ප් එකක් ගහලා පොඩි ආතල්ලයක් ගන්න පුළුවන් ඕන කෙනෙකුට ඇවිල්ලා වෙන්න බලන්න ඉඩ තියෙන ඉඩ හොඳටම තියෙනවා සාමාන්‍ය පායන දවසකට ආව නම් හරිය මොකද මේ ගඟ පටන් ගන්නේ ගොංගල ඉඳලා ගොංගල කියන්නේ මෙතන ඉඳන් කිලෝමීටර් සාමාන්‍යයෙන් 50 60ක් විතර ඇති දුර ඉතින් ගොංගල කන්දේ ඉඳන් තමයි මේ ගඟ පටන් ගන්නෙ ඉතින් මේ පැත්තට වැස්සොත් එම මේ ගඟ ගලනවා සාමාන්‍ය පායන දවසකට වගේ තමයි මෙහෙ එන්න පුළුවන් ඇවිල්ලා ඉතින් මේ සබාදහම මේ ඉතින් තියෙන ගස් කොළන් තියෙනවා මේවට හානි කරන්නේ නැතුව සත්තු ඉන්නවා මේවට හානි කරන්නේ නැතුව නාලා ලස්සනට එන්ජොයි කරලා යන්න පුළුවන් මේ වලට කියන්නේ ගල් ගොඩේ වල කියලා අපේ ගමේ කතා කරන්නේ ගල් ගොඩේ වල කියලා මේකේ මාළු ඉන්නවා පෙටියෝ ඉන්නවා වලට පෙන්නන්නම් මාළුත් ඉන්නවා අපි හිතන්නේ ඉස්සර නම් මෙහෙම නෙමෙයි මේකේ මාළු ගොඩ හිටියා ගොඩ ඉන්නවා කියන්නේ සෑහෙන්නම ඉන්නවා දැන් නම් මාළු අඩුයි දැන් වතුර අඩුයි මිනිස්සු ගස් කොළන් ඒව විනාශ කරන හින්දා වතුර අඩු හින්දා මාළුත් නැහැ ඇත්තටම මාළු ඉන්නවා ඉතින් පෙතියෝ තමයි ගොඩක් මේ වань මේ හරිය සාමාන්‍යයෙන් පොඩි ළමයි ආවත් නාන්න පුළුවන් හොඳ තැනක් ඉතින් සාමාන්‍ය මේ හරිය නම් ඉතින් අඩි 4ක් වගේ වතුර තියෙනවා අඩි 4ක් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්න තත්ත්වෙකින් වගේ වතුරනේ ලස්සන නාන්න පුළුවන් පොඩි ළමයි ආවත් ලස්සන නාන්න පුළුවන් තැන ඉතින් ඇවිල්ලා බලන්න ඔයාලා මේක නම් හැබැයි මීට වඩා වතුර තිබ්බ ඉස්සර ගොඩක් වතුර තිබ්බා 2003 මේ පැත්තට ලොකු ගම් වතුරක් ආවා සාමාන්‍යයෙන් අඩි මේ ගඟේ මේ හරෙන් ආවා අඩි 30ක් 40ක් විතර උසට වතුර පාරක් ආවා. ඊට ඒ තරම් ලොකු ගම් වතුරක් ආවේ. ඒ ගම් වතුරෙන් මේ ඔක්කොම යට වෙලා තිබ්බේ. ඒ ගම් වතුරෙන් පස්සේ සාමාන්‍ය වතුර ටිකක් අඩුයි ඊට පස්සේ. අයිද කියලා කියන්න දන්නේ නැහැ. ඒ ගම් වතුරෙන් පස්සේ නම් වතුර ගොඩක්ම අඩුයි මේ ගඟේ. ඊට කලින් ගොඩක් ගැඹුරයි. මේ හරිය වුණත් සාමාන්‍යයෙන් අපේ ඉන ගාවට වගේ තියෙනවා. වතුර කියන්නේ අඩි 4ක වගේ වතුර ප්‍රමාණයක් තියෙන මේ හරිය. ඉතින් පොඩි ළමයින්ටවත් නෑන්න පුළුවන් ඇත්තටම. වතුර බොර නෑ පැහැදිලි. Victoria.